හායි කොහොමද ඔයාලට? අද මම ස්පෙෂල් දෙයක් අරගෙන ආවා. ඒ තමයි ඔන්න දැන් හැමෝම හොයන ග්ලාස් ස්කින් එකක් සතියෙන් හදාගන්නේ කොහොමද කියලා. ග්ලාස් ස්කින් එකක් කියලා කියන්නේ හොඳ ක්ලියර් ස්මූත් and hydrated ස්කින් එකකට. මේක ගොඩක් ෆේමස් කොරියන් ග්ලාස් ස්කින් කියලා. ඒ වුණාට ලංකාව වගේ උෂ්ණාධික රටක දූවිලි පිරුණු පරිසරයක් එක්ක ඒ වගේ මිරිස් අධික සැර කෑම කන ඒ වගේම අපේ බජට් එකට ගැලපෙන විදිහට මේක කරන්න පුළුවන්ද? උත්තරය ඔව්. නමුත් නිවැරදි ක්‍රමයට. අපි බලමු දවස් 7කින් ග්ලාස් ස්කින් එකකට මාරු වෙන්නේ කොහොමද කියලා. ඔන්න මම කියලා දෙන ස්ටෙප්ස් ටික හරියටම ෆලෝ කරන්න ඕනේ. Day 1 reset your skin. ඔන්න මුලින්ම කරන්න ඕනේ deep cleansing එකක්. ඔයාගේ සම reset කරගන්න ඕනේ. මේකට ඔයාට වෙළඳ පොලෙන් ගන්න cleanser එකක් හරි ඔයා ගෙදරදීම හදා ගන්න cleanser එකක් හරි use කරන්න පුළුවන්. natural cleanser එකක් හදා ගන්න විදිහ ඔයාට අන්තර්ජාලයෙන් ඕන තරම් හොයාගන්න පුළුවන්. මම ඔයාට ලේසි ක්‍රමයක් කියන්නම්. rose water වලට aloe vera gel එකතු කරන්න. ඒ වගේම glycerin සහ face wash. මේ දේවල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳ cleanser එකක් වාට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඒ විදිහට පළවෙනි දවසේ cleanser කරන්න ඕනේ. Day 2 double cleansing and exfoliation. දෙවෙනි දවසේ ඔයා කරන්න ඕනේ පළවෙනි දවසට වැඩිය පොඩ්ඩක් advance step එකක්. අදත් ඔයා කරන්න ඕනේ ඔයාගේ මුහුණ සහ අත් කකුල හොඳින් cleanser කරලා ස්ක්‍රබ් එකක් කරන එක. ස්ක්‍රබ් එකත් වෙනද භාවිතා කරන ස්ක්‍රබ් එක යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම නැචරල් ස්ක්‍රබ් එකක් යොදා ගන්නත් පුළුවන්. විශේෂයෙන් කොෆි ස්ක්‍රබ් එක. කොෆි ස්ක්‍රබ් එක හදාගන්නේ කොෆි කුඩු වලට සීනි එකතු කරලා. සීනි සහ කොෆි කියන්නේ හොඳ ස්ක්‍රබ් ඉන්ග්‍රෙඩියන්ට්ස් දෙකක්. ඒකෙන් අපේ සම හොඳින් පිරිසිදු කරනවා. ඒ වගේම ඔයාට කෝපි සහ සීනි වෙනුවට කෝපි සහ සහල් යොදා ගන්නත් පුළුවන්. එතකොට මේ හාල් ටික හොඳට බ්ලෙන්ඩර් කරලා චූටි කැට විදිහට හාල් එකේ ඉන්න බ්ලෙන්ඩර් කරගන්න. එතකොට ඔයාට ඒකත් යොදා ගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් විදිහට. විශේෂයෙන්ම හාල් පිටි සහ කෝපි කුඩු ස්ක්‍රබ් එක ගොඩක්ම රිසර්ච් තියෙන. ඔයා යූස් කරලා බලන්න පළවෙනි දවසේම ඔයාගේ සමට ගොඩක් ලොකු වෙනසක් දැනේ. ගොඩක් සිනිඳු වෙනවා. ඒක ඔයාටම අත්විඳින්න පුළුවන්. Day 3 hydration bomb. ඔන්න ග්ලාස් ස්කින් එකක මූලිකම දේ තමයි සම හොඳින් තෙතමනය සහිතව තියාගන්න එක. ඉතින් මේකට හොඳ මොයිස්චරයිසර් එකක් සහ ටෝනර් එකක් යූස් කරන්න ඕනේ. ටෝනර් එකක් විදිහට රෝස් වෝටර් එකක් හරි ඇලෝ වෙරා බේස් ටෝනර් එකක් හරි ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම මොයිස්චරයිසර් එකක් විදිහටත් ඇලෝ වෙරා ජෙල් එකක් හරි ඔයා කැමති බ්‍රෑන්ඩ් එකක හොඳ මොයිස්චරයිසර් එකකුත් භාවිතා කරන්න පුළුවන්. සම පිරිසිදු කරගත්තට පස්සේ මුලින්ම ටෝනර් එක ආලේප කරලා ඊට පස්සේ තමයි මොයිස්චරයිසර් එක ආලේප කරන්න ඕනේ. ඔයාගේ සම ගොඩක් වියලි කෙනෙක් නම් බොඩි බටර් එකක් ගොඩක්ම ගැලපෙන ඔයාගේ සමට බොඩි ලෝෂන් එකකට වඩා. ඔන්න මේ ස්ටෙප් එකෙන් පස්සේ සමේ වෙනදට නැති ක්ලියර් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. Day 4 mask. මූණට හා සමට මාස්ක් එකක් යූස් කරන එක ටිකක් කම්මැලි වැඩක් නේද? ඒ වුණාට මේක කරන්නම ඕනේ. කොරියන් ෂීට් මාස්ක් ගොඩක් ගැහැණු ළමයි යූස් කරනවා. ඒ වුණාට ඊට වඩා හොඳයි ඔයාම ඔයාගේ සමට ගැලපෙන මාස්ක් එකක් හදාගන්න එක. ඇලෝ ජෙල් ටිකකට යෝගට් මේස් හැඳි 3ක් පමණ එකතු කරලා මී පැණි බිංදු 2ක් විතර එකතු කරලා ගත්තමත් හොඳ පෝෂණීය මාස්ක් එකක් ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ඔයාගේ සම ගොඩක් ඩ්‍රයි එකක් නම් ක්ලේ මාස්ක් යූස් කරන්න එපා. මොකද ක්ලේ මාස්ක් එක ඔයාගේ සමට හානි කරනවා. නිතරම සූතින් ඉන්ග්‍රෙඩියන්ට්ස් යොදා ගන්න උත්සාහ කරන්න. Day 5 protect that glow. ඔන්න මේ ස්ටෙප්ස් ටික කරාට පස්සේ ඔයාගේ සමට හොඳ ක්ලීන් එකක් සහ පෝෂණයක් ලැබිලා ඉවරයි. ඉතින් දැන් මේ අලුත් සම ඔයා රැක ගන්න ඕනේ.
අපේ අලුත් සමට හානි කරන මූලිකම දේ තමයි UV කිරණ. ඉතින් SPF 50 වගේ සන්ක්‍රීම් එකක් වාට යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අවුට්ඩෝර් ඉන්නකොට විතරක් නෙවෙයි ඉන්ඩෝර් වර්ක් කළත් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන එක අපි කරන්න ඕනේ දෙයක්. මොකද හිරු එළියට නිරාවරණය වීමෙන් වගේම එලිමහන එවනක හිටියත් මේ සන් ඉෆෙක්ට් එක අපිට බලපානවා. ඉතින් ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ නිතරම සන්ස්ක්‍රීන් එකක් තියාගන්න පුරුදු වෙන්න. Day 6 Night Care Magic. ඔන්න ග්ලාස් ස්කින් එකක් ගන්න කවුරුත් නොකියන රහසක් තමයි බොඩි ඔයිල්. රැට පොෂ් දාලා ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි බොඩි ඔයිල් බින්දු කීපයක් අරන් සමට හොඳින් කාවදින විදිහට මෘදුව සම්බාහනය කරමින් ආලේප කරගන්න එක. මේකෙන් සමේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඇක්ටිව් වෙලා ඒ වගේම හීලින් ප්‍රොසෙස් එකටත් මේක ගොඩක් හොඳ දෙයක්. මොකද සමේ දහවල් කාලයේ සිදුවන අවපැහැ ගැනීම, බිබිලි කැලෑල් ආදී පවා සුවපත් කරන්න මේ බොඩි ඔයිල් එකකට පුළුවන්. ඉතින් සමට හිතකට ඔයිල් එකක් අදම භාවිතයට ගන්න. ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල්, ඒ වගේම වර්ජින් කොකනට් ඔයිල් ඒ කිව්වේ සුදු පොල් තෙල් අපේ ශ්‍රී ලංකේ සමට ඉතාම හොඳින් ගැලපෙනවා. Day 7 Glow Check. 7 වෙනි දවසේ ඔයා බලන්න සතියකට කලින් තිබ්බ සමයි දැන් සමය අතර වෙනස. perfect නොවුනත් ඒක definitely clear and glow එකක් වෙන්න ඕනේ. දැන් මේ ලැබුණ ලස්සන සම දිගු කාලිනව තියාගන්න නම් චූටි දේවල් ටිකක් කරන්න තියෙනවා. ඔයා දිනකට බොන වතුර ප්‍රමාණය ලීටර් 1.5ක්වත් වෙන්න ඕනේ. අනිත් දේ තමයි spicy foods and oily foods. ඔයාලා තෙල් සහිත සහ සැර සහිත මිරිස් අධිකව භාවිතා කළ සකසන ලද ආහාර වලින් ඈත් වෙන්න ඕනේ. ස්ට්‍රීට් ෆුඩ් කන්න පුරුදු වෙන කෙනෙක් නම් ඔයා ඔයාගේ සම ගැන හිතලා මේක චුට්ටක් අඩු කරන්න ඉවත්. අපේ සමට හොඳ නැහැ. අනික් වැදගත්ම දේ තමයි ඔයා දිනපතා රෑ 10ට කලින් නිදා ගන්න පුරුදු වෙන එක. ඔයා ගොඩක් බිසි කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් වේලාසන නිින්දට යන එක ඔයාගේ සමට කරන ලොකු උදව්වක්. මගහැරෙන කාලය වෙනුවට උදේම නැගිටලා දවස පටන් ගත්තොත් වේලාසනින් ඇඳට යන එක ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඕන දැන් බලන්න ඔයාට අපි දවස් 4ට කරපු ස්ටෙප්ස් ටික මතකද කියලා. පළවෙනි දවසේ සම රීසෙට් කරගත්ත ක්ලෙන්සර් කරලා. දෙවෙනි දවසේ ක්ලෙන්සර් කරලා ස්ක්‍රබ් කළා. තුන්වෙනි දවසේ ඉඳන් හොඳ ටෝනර් එකක් සහ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න පටන් ගත්තා. හතරවෙනි දවසේ සමට හොඳ පෝෂණීය මාස්ක් එකක් දැම්මා. පස්වෙනි දවසේ අපි සන් ප්‍රොටෙක්ෂන් එකකට මාරු වුණා. 6 වෙනි දවසේ ලස්සන වෙන ස්පෙෂල්ම දේ බොඩි ඔයිල් එකක් ආලේප කරලා මෘදුව සම්බාහනය කරා. එතකොට 7 වෙනි දවසේ ඉඳන් අපි මේක පුරුද්දක් විදියට ආයෙත් කන්ටිනියු කරන්න පටන් ගත්තා. එක්ස්පෙන්සිව් ට්‍රීට්මන්ට් වලට වඩා වැදගත් වෙන්නේ සිම්පල් දෙයක් වුණත් නොනවත්වාම කරන එක. ඔයා මේ රූටින් එක මාසයක් කරගෙන යද්දී සමේ හොඳ ලස්සන ග්ලෝ එකක් ඇවිල්ලා තියෙයි. ග්ලෝ ඇන්ඩ් ක්ලියර් ස්කින් එකක් ඔයාටම බලා ගන්න පුළුවන්. වගේ යාළුවෝ 10 මොකක්ද රහස කිය. ඉතින් මේ තාත්වික වගේම සරල රූටින් එක ෆලෝ කරලා ඔයාට ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන් වුණාද කියලා සතියකට පස්සේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාට අහින දකින්න ග්ලාස් ස්කින් එකේ විදිහටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිහිනෙනම්